මොහු ඊටා බුද්ධිවත් කියලා හිතන කෙනෙක් ජීවිතය ගැන, සත්‍යය ගැන, දැනුම ගැන ගොඩක් පොත් කියවලා තිබුණා. ඉතින් දවසක් මෙයා ප්‍රසිද්ධ සෙන් ගුරුතුමා හමු වෙන්න ගියා. ගුරුතුමාණෙනි මට ජීවිතයේ සත්‍යය ඉගැන්වන්න කියලා ඔහු ඉල්ලුවා. ගුරුතුමා කිසිම වචනයක් නොකිය මෘදු සිනාවක් එක්ක තේ හදන්න පටන් ගත්තා. ගුරුතුමා තේ කෝප්පයක් අරගෙන සෙමින් තේ දමන්න පටන් ගත්තා. කෝප්පය ටිකෙන් ටික පිරුණා. ඒත් ගුරුතුමා නවත්තුවේ නෑ. තවත් තේ දාන්න පටන් ගත්තා. කෝප්පය ඕවර්ෆ්ලෝ වෙන්න පටන් ගත්තා. තේ මේසය මතට වැටෙන්න පටන් ගත්තා. එතකොට තරුණයා කලබල වෙලා කිව්වා, ගුරුතුමා කෝප්පය පිරීලා තවත් දාන්න බෑ. ඒ වෙලාවේ ගුරුතුමා ඔහු දිහා බලලා මෘදු ලෙස කිව්වා, ඔයාගේ මනසත් මේ කෝප්පය වගේ. ඔයාගේ අදහස්, ඔයාගේ මත, ඔයාගේ අහංකාරය මේ හැම දෙයකින්ම ඔයා දැනටමත් පිරීලා. ඔයා ඒවා හිස් කරන්නේ නැත්තම් අලුත් සත්‍යයක් ඉගෙන ගන්න බෑ. ඒ වචන අහලා තරුණයා නිහතමානීව හිස නමා ගත්තා. දිගටම මේ විදිහට වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න bell icon එක all දාලා තියාගන්න.